ඒ මුලින්ම අහලා තියෙනවා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ගැන ප්‍රශ්නයක්. මෙතනදී මුලින් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමට දායක වන ක්‍රියාවක් මොකක්ද කියලා. එතකොට ඇත්තටම මෙතන වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීම කිව්වහම එතනදී අර ස්වභාවික ක්‍රියාවලිය විදිහට දැන් ගොඩක් ළමයි ලියන එකක් තමයි ශ්වසනය කියලා. ශ්වසනය කියන එක ස්වභාවික ක්‍රියාවලියක් නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ලොකුවට වෙනස් වෙන්නේ ඒක බලපාන්නේ නැහැ. එහෙනම් මෙතනදී බලාපොරොත්තු වෙන පිළිතුර තමයි ෆොසිල ඉන්ධන කියන එක. දෙවෙනි ප්‍රශ්නේදී අහනවා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කිරීමට දායක වන ක්‍රියාවක්. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කරන්න දායක වන ක්‍රියාවක් විදිහට ගත්තොත් මෙතන ගොඩක් ලියන එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන එක. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ක්‍රියාවලියක් කියලා අහුවොත් ඒක කියන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාවලියක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි ක්‍රියාවක් විදිහට මෙතනදී ගන්න වෙන්නේ ශාක වගා කිරීම එහෙම නැත්නම් වන වගාව වගේ එකක්. මගෙන් එකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒක තමයි. පළවෙනි එකේ B කොටසේ අහනවා පාංශු ජීවීන් ගැන ප්‍රශ්න කිහිපයක්. ඒකෙදි පළවෙනි එක තමයි ජෛව පද්ධති වලට පාංශු ජීවීන්ගේ වැදගත්කම් දෙකක් සඳහන් කරන්න කියනවා. එතකොට පාංශු ජීවීන්ගේ තියෙන වැදගත්කම් ගත්තොත් පස්සේ පෝෂක සුලභතාවය වැඩි කරනවා, ඊට පස්සේ පෝෂක ප්‍රතිචක්‍රීකරණය කරනවා, ආය කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම, පාංශු ව්‍යුහය දියුණු කිරීම, ඔන්න වගේ දේවල් තමයි ප්‍රධාන සාධක විදිහට ගන්න පුළුවන්. එතනදී පාංශු ව්‍යුහය දියුණු වුණාට පස්සේ පස වාතනය වීම මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා. එතකොට මූලික දේවල් විදිහට සුද්ධජීවීන් විසින් ඍජුවම කරන දේවල් ටික තමයි මෙතනදී බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා පාංශු ජීවීන් ගැනම ජෛව පලිබෝධ නාශක ලෙස භාවිතා කළ හැකි පාංශු ජීවීන් දෙදෙනෙකු නම් කරන්න කියලා. එතකොට එතනදී ගුරුවත්පතේ උදාහරණ විදිහටම දීලා තියෙන ජීවීන් දෙන්න තමයි මේකෙදී මාකින් එකෙත් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට එතන අපිට බැක්ටීරියාවකුයි දිලීරයකුයි මේ ගැන කතා කරනවා ජෛව පලිබෝධනාශක විදිහට පාවිච්චි කරන සුද්ධ ජීවීන් විදිහට. එහෙම නැත්නම් පාංශු ජීවීන් විදිහට බැසිලස් තුරින්ජියන්සිස් කියන බැක්ටීරියාව ඔය ක්‍රුමීන් විනාශ කරන්න පාවිච්චි කරන එකක්. උන්ට විෂ සහිත සංයෝග හදන එක්කනේ. අනිත් එකනා තමයි ට්‍රයිකොඩර්මා කියන දිලීරය. ඒකට මේ දිලීරය කරන්නේ අහිතකර දිලීර විනාශ කරන එක. එයාලට විෂ ඇති කරලා ඒ ටික විනාශ කරලා දානවා. එතකොට ජෛව පලිබෝධනාශක විදිහට දෙන්න තමයි බලාපොරොත්තු වෙලා දෙන්නේ. මෙතන BT බැක්ටීරියාව කියන එකටත් ලකුණු දීලා තියෙනවා. ඊගාවට තියෙනවා අපජලයේ පිරියම් කිරීම ගැන. එතකොට අපජලයේ සුද්ධ ජීවීන් එහෙම නැත්නම් අපි ජලයේ ගුණාත්මක බව කියන පාඩම යටතේ අපි ඉගෙන ගන්නවා ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කරලා බලන්න පුළුවන් සාධක ප්‍රධාන තුනකට බෙදා ගන්නවා භෞතික රසායනික ජෛවීය කියලා. ඒතකොට ජෛවීය සාධකවල පළවෙනි එක තමයි කියන්නේ එකම සාධකය තමයි මේ කොලිෆෝම් බැක්ටීරියාව ගැන නැත්නම් කොලිෆෝම් පරීක්ෂාව කියන එක. ඒතකොට මෙතනදී අහන්නෙත් ඒක ගැනම තමයි අපජලයේ මිනිසුන්ට හානිකර සුද්ධ ජීවීන් සිටින බව පරීක්ෂා කිරීම සඳහා දර්ශකයක් ලෙස යොදා ගන්න ලබන සුද්ධ ජීවී සමූහයක් සඳහන් කරන්න කිව්වහම අර කොලිෆෝම් බැක්ටීරියා කියන එකට අග්ගාලා මතක් වෙන්න ඕන. ඒතර කොලිෆෝම් පරීක්ෂාව තමයි අපි සිද්ධ කරන්නේ. එතනදී කොලිෆෝම් බැක්ටීරියා ඉන්නවද කියලා තමයි බලන්නේ. එහෙම නැත්නම් මෙතන E. coli කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ අහනවා එක්තරා පිරිපහදුවකින් මුදා හරින අපජලයේ සුද්ධ ජීවීන් අඩංගු බව දැන ගැනීමට ලැබුණේ නම් එම ජලය පරිසරයට මුදා හැරීමට පෙර සුද්ධ ජීවීන් ඉවත් කිරීමට සුදුසු ක්‍රමයක් සඳහන් කරන්න. එතකොට මෙතනදී මේක අපි ඉගෙන ගන්නේ අපජලයේ පිරියම් කිරීමේ කියන කොටසේදී. එතකොට අපජලයේ පිරියම් කිරීමේ මූලික පියවර 4ක් තියෙනවා. ප්‍රධාන පියවර 4ක්. මූලික පිරියම් කිරීම, ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීක පිරියම් කිරීම, තෘතීක පිරියම් කිරීම කියන එක. එතනදී තෘතීක පිරියම් කිරීම තමයි මේ අහන්නේ. එහෙනම් තෘතීක පිරියම් කිරීමේදී කරන්නේ අපජලයේ ඉන්න සුද්ධ ජීවීන් ටික විනාශ කරලා දාන එක. ඒකෙදී අපි කරන්නේ ක්ලෝරිනීකරණය එහෙම නැත්නම් UV කිරණ එහෙම නැත්නම් පාරජම්බුල කිරණ වලට
ලක් කිරීම තමයි කරන්නේ. එතකොට මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒ උත්තර දෙකම තමයි. ඊට පස්සේ බිම් මැනීම ගැන ප්‍රශ්න කීපයක් අහනවා. දම්වැල් මැනීම ගැන. දම්වැල් මැනීමේ ප්‍රධාන සීමාකාරී සාධකය මොකක්ද කියලා අහනවා. මෙතනදී දම්වැල් මැනීම ගැන කියනවා එතනදී සීමාකාරී සාධක ගොඩක් ගැන. මෙතනදී එක කාරණයක් තමයි සලකලා තියෙන්නේ. ඒ තමයි භූමිය බාධක සහිත වීම කියන එක. භූමියේ ආනත බව. එතකොට ආනත පොළොවක් තිබ්බොත් අපිට තිරස්ව මේ මිනුම් පටිය තියාගන්න බැරි නිසා දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒක බාධකයක් විදිහට සලකනවා. ලොකු ඉඩමක් නම් ඒකත් අපිට ටිකක් අමාරු එකක්. මේ දම්වැල් මැනීමට සුදුසු නෑ වගේ එකක් අපි කතා කරනවා. හැබැයි මෙතනදී බලාපොරොත්තු වෙලා දෙන්නේ භූමියේ බාධක තියනවාද කියන එක. එතකොට බාධක සහිත නම් ඒක දම්වැල් මැනීමට සීමාකාරී සාධකයක් වෙනවා කියන එක තමයි උත්තරේ විදිහට පිළි අරගෙන තියෙන්නේ. ඒක හරිය. ඉතින් දැන් දම්වැල කෙලින් අපිට දාගන්න බැරි වුණොත්, අනුලම්බ ටික හරියට ගන්න බැරි වුණොත්, ප්‍රධාන මැනුම් රේඛා ටික සටහන් කරගන්න මැන ගන්න බැරි වුණොත්, එහෙම හරියට ත්‍රිකෝණ වෙන් කරගන්න බැරි වුණොත්, බාධක නිසා ඒ දේවල් වෙනවා නම් අන්න මේක හරියට ගැලපෙනවා. අනිත් එක තමයි දම්වැල් මැනීමේ ප්‍රධාන මූලධර්මය සඳහන් කරන්න කියනවා. ඒක නම් ඉතින් ත්‍රිකෝණීකරණය තමයි, වෙන උත්තරයකට එන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෙට්‍රික් දම්වැල හෝ ඉංජිනේරු දම්වැලට අමතරව දම්වැල් මැනුම සඳහා අවශ්‍ය වඩාත් වැදගත් උපකරණ ආම්පන්න දෙකක් නම් කරන්න කියලා. ඇත්තටම දැන් අපි දම්වැල් මැනීම කරනකොට නම් මේ මෙට්‍රික් දම්වැල්, ඉංජිනේරු දම්වැල් කියන ඒවා භාවිතා වෙනවා අඩුයි. අපි ඒ වෙනුවටත් පාවිච්චි කරන්නේ මිනුම් පටියක්ම තමයි. එතකොට දැන් ප්‍රධාන මිනුම් පටිය එහෙම නැත්නම් දම්වැලට අමතරව පාවිච්චි කරනවා අනුලම්බ ගන්න මිනුම් පටි පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රධාන මැනුම් ස්ථාන ලකුණු කරගන්න කූඤ්ඤ පාවිච්චි කරනවා. මේ කූඤ්ඤ ටික හිටව ගන්න අතකොළුව පාවිච්චි කරනවා. ඊට පස්සේ අනුලම්බ ගන්න දෘෂ්ටි චතුරස්‍රය පාවිච්චි කරනවා. ඊට පස්සේ දිශාව හොයාගන්න මාලිමාව, ඔන්න වගේ උපකරණ ටික අපි පාවිච්චි කරනවා. මෙතනදිත් ආයි තව මායිම ලකුණු කරගන්න පෙළ ගැන්නුම් රිටි, මෙන්න මේ උපකරණ වලින් ඕනම දෙකක් අහලා තියෙන්නේ. මේ දෙකක් ලියලා තියෙනවා නම් උත්තරේ විදිහට පිළිගන්නවා. ඊට පස්සේ ආයි සටහනක් දීලා තියෙනවා දම්වැල් මැනුමකට අදාළව. ඒකෙදි අර අපි දන්නවා ඉඩමේ මායිමට කිට්ටුවෙන් අපි සලකුණු ටිකක් දාගන්නවා. ඒවට කියනවා ප්‍රධාන මැනුම් ස්ථාන කියලා. ඒ ප්‍රධාන මැනුම් ස්ථාන යාකරන රේඛාවලට කියනවා ප්‍රධාන මැනුම් රේඛා කියලා. ප්‍රධාන මැනුම් රේඛා දෙකක් අතර එහෙම නැත්නම් හැම ත්‍රිකෝණයකටම අපි දාගන්නවා පිරික්සුම් රේඛාවක්. එතකොට මෙතනදී පිරික්සුම් රේඛාව විදිහට තියෙන්නේ FG කියන රේඛාව. ඊගාවට මේකේ අයහනවා සහායක මැනුම් රේඛාව වෙන්නේ මොකද්ද කියලා. ප්‍රධාන ත්‍රිකෝණ වලට අමතරව තියෙන රේඛා එක්කෝ පිරික්සුම් රේඛා, එහෙම නැත්නම් පිරික්සුම් රේඛා වලට අමතරව තියෙනවා නම් ඒවා අපි ගන්නෙ සහායක මැනුම් රේඛාව විදිහට. මෙතනදී සහායක මැනුම් රේඛාවක් විදිහට තියෙන්නේ HC කියන රේඛාව. අතර මේ සහායක මැනුම් රේඛාවක් දාගන්නේ ප්‍රධාන මැනුම් රේඛාවලින් සම්පූර්ණ දත්ත ටික ගන්න බැරි නම් ඊට අමතරව දාගන්න රේඛාව තමයි මේ සහායක මැනුම් රේඛා කියලා කියන්නේ. පිරික්සුම් රේඛා නම් අනිවාර්යෙන් හැම ත්‍රිකෝණයකටම දාගන්න ඕන පිරික්සුම් රේඛාවක්. මෙතනදී ප්‍රධාන ත්‍රිකෝණ 3ක් තියෙනවා. ඒකෙන් එකකට තමයි පිරික්සුම් රේඛාවක් දාලා තියෙන්නේ. ඊගා ප්‍රශ්නේ ඊ ප්‍රශ්නේ අහනවා සුද්ධ ප්‍රචාරණය ගැන. ඒකේදී අහනවා සුද්ධ ප්‍රචාරණේ නිර්වචනය සඳහන් කරන්න කියලා. එතකොට සුද්ධ ප්‍රචාරණය ගැන අපි කතා කරන්නේ පටකරෝපණයත් එක්ක. පටකරෝපණයේදී අපි දැනගන්න ඕන කාරණේ තමයි කොහොමද පටකරෝපණයෙන් පැල ලබා ගන්න කියන එක. එතනදී සුද්ධ ප්‍රචාරණය ගැන අපි කතා කරනවා. එතකොට සාමාන්‍ය පටකරෝපණය එහෙම නැත්නම් සුද්ධ ප්‍රචාරණයක් වෙන්නේ ජීවාණු හරිත තත්ත්වය යටතේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක සජීවී පටක කොටසක් පාලිත පරිසර තත්ත්වයක් යටතේ සංවත එහෙම නැත්නම් මොකක් හරි නාලස්තව එහෙම නැත්නම් සංවතව මෞෂාකයට සමාන දුහිතෘ පැල ලබා ගැනීමේ ක්‍රියාවලියක් කියන ඔය කතන්දර ටික ඔක්කොම මේක ඇතුලේ තියෙන්න ඕන. ඒකට ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන දේවල් තමයි ජීවාණු හරිත තත්ත්ව තියෙනවා කියන එක.
කෘතිම රෝපණ මාධ්‍යයක් තුළ තමයි මේක වර්ධනය වෙන්නේ. සජීවී පටකයක් එහෙම නැත්නම් අග්‍රස්ත පටකයක් නැත්නම් විභාජක පටකයක් කියන එක. පාලිත පරිසර තත්ත්වයක් යටතේ තමයි මේක වර්ධනය වෙන්නේ කියන එක. අනිත් එක තමයි සංයුතව වගා කරනවා කියන එක. මේක බෝතලයක් ඇතුලේ නලයක් ඇතුලේ වගා කරනවා කියන එක. අනිත් එක තමයි මේකෙන් හැදෙන පැල මෞෂාකයට සර්වසම දුහිතෘ පැල කියන එක. ඔන්න ඔය කියන කාරණා පහක් විතර තියෙනවනේ දැන්. අන්නේ පහම තියෙනවා නම් තමයි මේ අර්ථ දැක්වීමට අදාළ සියලු ලකුණු ටික හම්බ වෙන්නේ. දැන් ලකුණු හතරක් හම්බ වෙලා තියෙනවා. ඒ හතර හම්බ වෙන්න ඔය දේවල් ටික ඔක්කොම තියෙන්න ඕන. ඊට පස්සේ අහනවා අනිකුත් වර්ධක ප්‍රචාරණ ක්‍රම වලට වඩා සුද්ධ ප්‍රචාරණයේ ඇති සුවිශේෂී වාසි මොනවද කියලා. එතනදී අර වෛරස් රෝග වලින් තොර පැල ලබා ගන්න පුළුවන් කියන එක තමයි උත්තරේ විදිහට පිළි අරගෙන තියෙන්නේ. අතරම දැන් අනිත් එකකටවත් එහෙම කතාවක් ගැන අපි කියන්නේ නැහනේ. දැන් දණු කැබලි වලින් පැල ලබා ගත්තා. ඊට පස්සේ අතු බැඳීමෙන්, බද්ධ කිරීමෙන්, පටක රෝපණයෙන් ඔය ටිකනේ අපිට තියෙන්නේ. මේකෙන් රෝග වලින් තොර එහෙම නැත්නම් වෛරස් වලින් තොර පැල ලබා ගන්න පුළුවන් එකම ක්‍රමයේ විදිහට අපි කතා කරන්නේ මේ ශුද්ධ ප්‍රචාරණය. එහෙනම් ඒක තමයි ප්‍රධාන වශයෙන් මේකෙදි සලකලා තියෙන්නේ. ඊට පස්සේ සුද්ධ ප්‍රචාරණය මගින් ප්‍රචාරණය කරන ලබන ආහාර භෝගයක් නම් කරන්න කියලා තියෙනවා. එතකොට මොකක් හරි මෙතන බහුලව පාවිච්චි කරනවා කෙසෙල්, අන්නාසි, අර්තාපල් ඔය වගේ මොකක් හරි ලියලා තියෙනවා නම් හරි. ඊගාවට අහනවා අපේ පළතුරු වල පරිණත දර්ශකය ගැන ප්‍රශ්නයක්. ඒකෙදි අහන්නේ පරිණත දර්ශකය යනු අස්වැන්න එළීම සඳහා පළතුරු සහ එළවලු වල සූදානම් දක්වන දර්ශකයේ වේ. පළතුරු වල පරිණත දර්ශකයේ ලෙස භාවිතා කළ හැකි රසායනික සාධක දෙකක් අහනවා. එතකොට අපි කතා කරන රසායනික සාධක දෙක තමයි pH අගයයි බ්‍රික්ස් අගයයි කියලා කියන්නේ. එතකොට මෙතනදී උත්තර විදිහටත් පිළි අරගෙන තියෙන්නේ මගින් එකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ pH අගය එහෙම නැත්නම් ආම්ලිකතාව, අම්ල ප්‍රමාණය, බ්‍රික්ස් අගය කියන ටික.